මීගමුවේ. එතකොට ඒ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රදේශ ආසන්නයට අපි ගිහිල්ලා පාරවල් වල අපි පියතුමල්ලා හිටියා. ඒ කියන්නේ ඒ ප්‍රදේශ ආරක්ෂා කරන්න. මේ විදිහේ ප්‍රහාරයක් එල්ලවීම වළක්වන්න. ඒක මේ රටේම ජනතාව අගය කරපු දෙයක්. ඒ වගේම මේ රටේම ජනතාව ඒකට එකඟ වෙච්ච දෙයක්. මේ මුස්ලිම් ජනතාවට හිරිහැර කරන්නට එපා කියලා. එතකොට එහෙම නොවුනා නම් පාස්කු ප්‍රහාරයටත් වඩා භයානක විදිහේ ඛේදවාචකයක් සිදු වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා මේ අපි තාමත් කියන්නේ ඒවා පිළිබඳවත් හොයා බලන්න ඕනේ, විමර්ශනය කරන්න ඕනේ. මොකද ඒකත් බොහොම සංවිධානාත්මකව සිදුවෙච්ච දෙයක් කියන එක පැහැදිලි නිසා. ඔය විමල් ඇමතිතුමා ඔය ප්‍රකාශය පාර්ලිමේන්තුවේ කරපු වහාම අපි කතෝලික සභාව හැටියට මට මතකයි මෙතනම මාධ්‍ය හමුවක් තියලා අපි ඒකට පිළිතුරු දුන්නා. ඒකෙදී අපි කිව්වේ නෑ අපි කාවත් නම් වශයෙන් නම් කරලා මෙයාව මෙතනටපත් කරන්න අතනටපත් කරන්නේ කියලා කිසිම අවස්ථාවක කාඩිනල් හිමිපාණන්වත් කතෝලික සභාවවත් කියලා නැහැ. ඒක කොහේ හරි එහෙම කියලා තියෙනවා නම් ඒක පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා. එහෙම අපි කියලා නැහැ. නමුත් අපි මුල ඉඳන්ම කියපු දේ තමයි. ඒ කියන්නේ මේ රජයේ පත් වෙන්නත් ඉස්සෙල්ලා ඉඳන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු යමින් තිබියදී අපි ඉල්ලා සිටිය දේ තමයි මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳව මුලදිම පවත්වපු විමර්ශන. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ සිදුවෙච්ච අවස්ථාවේ සිට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයටපත් වෙන අවස්ථාව දක්වා කාලය අතරතුර, ඒ කියන්නේ යහපාලන කාලය අතරතුර මේ පිළිබඳ විමර්ශන සිදු වුණා. එතකොට ඒ විමර්ශන සිදු කරපු කණ්ඩායම, ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි මුල ඉඳන් මේ විමර්ශන සිදු කළේ. ඒ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම ඒ පරීක්ෂණ වලින් ඉවත් කළා. CID කෙනුත් මාරු කළා.